මලින්ද කෙසෙල් ගෙඩි වලට මොනවද කියන්නේ? කෙසෙල් ගෙඩි වලට කියන්නේ වාලේ පළව. එතකොට කෙසෙල් පැලවලට? කෙසෙල් පැලවලට කියන්නේ වාලේ குட்டி. හොඳයිනේ. சரியா? சரி. நல்லது. அடுத்த நிகழ்ச்சிக்கு நாம் இப்போது போக தயாராக போகின்றோம். කලා නිර්මාණයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් රජිත් ඒ කලා නිර්මාණය රස විඳින ප්‍රේක්ෂකයාගේ හිතේ යම්කිසි හැඟීමක් ඇති කරන්න පුළුවන් නම් අපිට හඳුන්වන්න පුළුවන් ඒක හොඳ කලා නිර්මාණයක් කියලා. ඉතින් ලාංකීය සිනමාවෙත් ඒ වගේ කලා නිර්මාණයක් මේ ළඟදි දවසක බිහි වුණා. ஆம் மாலிந்த கூறியது போல எமது நாட்டின் சினிமா துறையிலே அல்லது படத்துறையிலே ஒரு புதிய அடையாளத்தினை கட்டியெழுப்புகின்ற அல்லது கட்டியெழுப்பக்கூடிய ஒரு முயற்சியை மேற்கொண்ட ஒரு திரைப்படம் குறித்தே நாம் இப்போது பார்க்கவிருக்கின்றோம். இந்த திரைப்படம் ஒரு இலங்கையின் அரச வம்சம் குறித்த ஒரு கதையாகும். ஆகவே இதோ இந்த திரைப்படம். රූපිය වශයෙන් නවමානයක් කරා දිව යන අබා චිත්‍රපටය දේශීය සිනමාව තුළ මෑතපාගේ අතිශය කතාබහට ලක්වුණ නිර්මාණයක්. මේ කතාබහට මූලික වූ කාරණා අතර සිංහල රාජවංශයේ උත්පත්තිය පිළිබඳ කෙරෙන නිර්මාණයක් වීමත් සිංහල සංස්කෘතියේ විවිධ ප්‍රමුඛ ලක්ෂණ මේ තුළ ගැබ් වී තිබීමත් සුවිශේෂ සාධකයක් වුණා. මේ කරුණ නිසාම මේ චිත්‍රපටය සුවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන නිර්මාණයක් බවට පත් වුණා. සිනමාහල් ප්‍රේක්ෂකයන්ගෙන් පිරී යන්නට පටන් ගත්තා. සංස්කෘතික ප්‍රේක්ෂකයා මම ටාගට් කරගන්නේ. ඒතකොට සංස්කෘතික ප්‍රේක්ෂකයා කවුරුන්ද? ඕනෑම රටකට බහු ආගම්, බහු ජාති, බහු වර්ග තිබෙන්නට පුළුවන්. නමුත් ඔබ අහලා තිබුණාද බහු සංස්කෘතික රටක්? නෑ, බහු සංස්කෘතික රටක් නෑ. දැන් අපේ සංස්කෘතියට නමක් දැම්මොත් කියන්න වෙන්නේ බෞද්ධ මහා සංස්කෘතිය කියලා. ඒ බෞද්ධ සංස්කෘතිය තුල ජීවත් වෙන්නේ බෞද්ධයින් පමණක් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන කතෝලික, හින්දු, මුස්ලිම් ආදී ඕනෑම ආගමිකයෙක් මේ හුස්ම ගන්න බෞද්ධ සංස්කෘතියෙන්. අපේ රටේ ගොඩනැගෙන තේරවාදී පිරිසුදු බෞද්ධ සංස්කෘතිය එබඳු බහු ආගමික, බහු ජාතික, බහු වාර්ගික පිරිසකට සෙවන සපයනවා. ඒ නිසා මගේ එල්ලය මේ සංස්කෘතියටයි. මේ සංස්කෘතිය තුළ විවිධ ආගමිකයන් ජීවත් වෙන්නට පුළුවන්. ඒ නිසා සමස්ත ජනගහනයම මගේ එල්ලයට අසු වෙනවා. නෝමලි මම සිංහල සෙච්චර බලන කෙනෙක් නෙමෙයි. ඇත්තටම කියනවා නම් ඇත්තටම මේක බලන්න මට ගොඩක් ඒ වුණත් ආස හිතුණා. මොකද මේක අර ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක, ඒ කැමරා ක්වොලිටි එක අර ටීවී එකේදී වුණත් අපි දැකපු ක්ලිප්ස් වල ඒ තිබුණ ඒ ක්වොලිටි එකෙන් මට හිතුණා ඇත්තටම මේක හොඳ මේ ෆිල්ම් එකක් කියලා. මේකේ යම්කිසි දැවැන්ත බවක් අපි දකිනවා අනිත් අපි වෙන දකින්න චිත්‍රපටි වලට වඩා. ඇඳුම් වගේම පසුතල නිර්මාණ හැම දෙයක්ම ගොඩක් වෙනස් බව තේරුණ ඇඩ්වර්ටයිසිං වලින්. ප්‍රේක්ෂක අදහස් එසේ පවතිද්දී විචාරක මට්ටමේ කතාබහක් මෙන්ම වාද විවාද පුළුල් මට්ටමින් සිදුවෙමින් පවතිනවා. එහිදී විවිධ අර්ථකථන සහිතව මෙම නිර්මාණය විවේචනය වන ආකාරයක් දකින්නට පුළුවන්. විද්වත් මට්ටම තුල මෙන්ම මේ නව සිනමා අනන්‍යතාවය පිළිබඳව උනන්දුවක් සෑම මට්ටමකම සිටින පුද්ගලයන්ට දැනෙන බව එහිදී ප්‍රකට වූ කරුණක්. කිතු ලකුණ අබා චිත්‍රපටියට ඔබා ඇත. එහෙම එකක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ මතක් වෙනවා. ඒක හරි. තිත්තරාජ දඬුකන්දේ ගහගෙන දඬුකන්ද කරතියාගෙන මොකක්ද ඒ කන්දර කියන්නේ වදගල කන්ද. වදගල කන්ද දිගේ එනකොට එකපාරට මතුවෙනකොට මටත් මතක් වුණා ජේසුතුමන්. ජේසුතුමාගේ පින්තූර අපි දැකලා තියෙනවා ඒ විදිහේ. ඒ මතක් වීම වරදක්ද? ඒ මතක් වීමම මේ චිත්‍රපටියට කිතු ලකුණ එබීමක්ද? චිත්‍රපටිය බලලා කී දෙනෙක් ක්‍රිස්තු ධර්මය ගැන පැහැදීමක් ඇති කරගත්තද? කී දෙනෙක් බුද්ධ ආගම අතහැරලා ක්‍රිස්තියානි ආගමට ගියාද? කී දෙනෙක් පන්සල් යාම නවත්තලා පල්ලි ගියාද? එහෙම එකක් වෙලා තියෙනවද අපේ රටේ? නෑ. මෙම නිර්මාණයේ අධ්‍යක්ෂක උපතින් කිතුණුවෙක් වීම හා ඔහු සිංහල බෞද්ධ උරුමය ගැන කෙරෙන නිර්මාණය තුලින් තවත් සුවිශේෂ අනන්‍යතාවයක් මේ නිර්මාණයට ලැබෙනවා. මේ අනන්‍යතාව පිළිබඳ සමහර අවස්ථාවලදී මාධ්‍ය තුලින් ප්‍රශ්න කිරීමක් සිදු වී තිබෙනවා.
මේ ප්‍රශ්න කිරීම පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය කරන්නට සමත් වී තිබෙනවා. මම මූලාශ්‍රගත තේමාවකට ගොඩ බහින්නේ. මගේ හිතලු කතාවක් නෙමෙයි. හිතලු කතාවක් නිර්මාණය කරන නිර්මාණ ශිල්පියෙකුගේ නිදහසත් මූලාශ්‍රගත කතා තේමාවක් විග්‍රහ කරන නිර්මාණ ශිල්පියෙකුගේ නිදහසත් දෙවිදිහ. ඒ නිසා මම වග කියන්නට ඕනේ මා භාවිතා කරන මූලාශ්‍රය. ඒ නිසා මගේ මූලාශ්‍රය මම සිනමාත්මකව ඉදිරිපත් කරනවා. මේ සිනමාත්මක කියන කාරණාවේදී මට බලපාන්නේ සිනමා උපක්‍රම, සිනමා රූප, සිනමා ආభాස, සිනමා දැනුම්, සිනමා දර්ශන. මම පුස්කොළ පොතක ලියනව නෙමෙයි. මම සෙල්ලිපියක ලියනව නෙමෙයි. මම සැලෝලයිඩ් එකකට හදනවා. ඒ නිසා සිනමා භාවිතාව තුළ මා විඳින නිදහස මගේ තේමා සම්පාදනයේ ඇති මූලාශ්‍ර සීමාව තුළ මම බොහොම පරිස්සමින් හැසිරු කරනවා. සිංහල සිනමාවට නව අනන්‍යතාවයක් එකතු කළ අබා චිත්‍රපටය බහුතර ප්‍රේක්ෂක පිරිස ග්‍රහණය කරගන්නේ ඓතිහාසික සංස්කෘතික ලක්ෂණවලට වඩා එහි ඇති නිර්මාණාත්මක ගුණය නිසයි. මෙම නිර්මාණාත්මක ගුණය ලාංකික සිනමාව තුළ නව අනන්‍යතාවක් ගොඩනගමින් සිටිනවා. ඇත්තම කියනනම් ඒ ගැන වචන නෑ මට බලන්න කරන්න. බැලුන ඇතුළ කඳුළු. ඒකයි ඇත්ත. ඇත්තටම හොඳයි. අපේ ඉතිහාස කතාවක් පණ්ඩුකාභය රජතුමා ගැන තියෙන්නේ. ගොඩක් හොඳයි. මට ඇත්තටම වැටුණා. ගොඩක් සන්තෝෂයි. ගොඩක් ලොකු නිර්මාණයක්. පණ්ඩුකාභය රජුරවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ප්‍රශ්නේ තමයි අද අපි වර්තමානයේ මුහුණ දීලා තියෙන්නේ. මෙන්න මේ ක්‍රාන්තිය තුල ජාතිවාදය දැඩි කැලලක් බවට අපේ රටට පත් කරනවා. ජාත්‍යන්තර විශාල කැලලක් බවට පත් කරනවා. ඒ නිසා දේශපාලන අර්බුදය, ජාතික අර්බුදය උත්සන්න වෙලා තියෙනවා. මා මේ සංකේතවත්ව දකිනවා පණ්ඩුකාභය යුගයේ. පණ්ඩුකාභය රජුරුව මේ රටේ රාජ්‍යත්වය පිහිටවනවා. මේ රට ඒකච්ඡත්‍ර කරනවා, සමෘද්ධිය ඇති කරනවා, නගර බිහි කරනවා, ගම් බිහි කරනවා, අපේ සංස්කෘතිය බිහි කරනවා. පණ්ඩුකාභය එදා කළ දේ අදත් අපිට අවශ්‍ය කරනවා. අදත් අපිට පණ්ඩුකාභය කෙනෙක් අවශ්‍ය කරනවා. ඒ නිසා තමයි මම සිනමා පණ්ඩුකාභය කෙනෙක් බිහි කරන්නේ. இன்றைய நிகழ்ச்சியிலும் நாம் உங்களுக்கும் உங்களுடைய நண்பர்களுக்கும் உங்களுடைய சுற்றத்தாருக்கும் பிரயோசனமான சுவாரஸ்யமான பல விடயங்களை எமது நிகழ்ச்சியில் வழங்கியிருந்தோம். ஆகவே இந்த நிகழ்ச்சியின் மூலம் நீங்கள் பெற்ற அனுபவங்களை பயன்படுத்தி ஒரு சிறந்த சமூகத்தை உருவாக்கக்கூடிய பிரஜைகளாக நீங்கள் வாழுவீர்கள் என்னும் நம்பிக்கை எமக்கு இருக்கின்றது. ඉතින් ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා බලාපොරොත්තු වෙනවා. ඔයාලා දැකපු මේ විශේෂාංග තුලින් ඔයාලගේ ජීවිතයට මොනවා හරි ආදර්ශයක් ලබා ගත්තා කියලා. ඉතින් ඒ බලාපොරොත්තුවත් සමග අදත් සුපුරුදු පරිදි පාලම වැඩසටහනේ සමුගන්නවා. ලබන සතියේත් හමුවනතුරු වණක්කම්. අයබෝවන්. දීගගාමිනී කුමරුගේ නාමෙට කුමාරයෙක් ලැබුණා චිත්‍රාවට. දසමාමා වරුඤ්ඤේති වැදුම්ගේ කුමාරියකි හිටියේ චිත්‍රා ළඟ.